හරි. එතකොට මේකේ අපි දැන් පළවෙනි ප්‍රශ්නේ කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි එක අපි මේක කතා කරපු ප්‍රශ්නයක් මොකක්ද මිලයි අයබාරය අතර තියෙන සම්බන්ධය අනුලෝම එකක් තියෙනවා නම් අනම් මිල්ලුමක් ප්‍රතිලෝම ඉල්ලුමක් තියෙනවා නම් නම් ඉල්ලුමක් තියෙනවා කතා කරපු පොඩි දේවල් ඊට පස්සේ ඒකීය නම් ඉල්ලුමක් තියෙනකොට තමයි අයබාරය උපරිම වෙන්නේ මධ්‍ය ලක්ෂයේදී ඒකීය නම් ඒ නිසා නිවැරදි පිළිතුර හතරවෙනි එක අයබාරය උපරිම වෙනවා එකට සමානයි ඊට පස්සේ තුන්වෙනි එකේදී කිව්වේ මොකක්ද සැපයුම් වක්‍රයක් මත ඉහළට ගමන් කරනකොට සැපයුම් ප්‍රමාණයත් අතර තියෙන අනුපාතය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ නම්‍යතාවයේ ක්‍රමයෙන් පහත වැටෙනවා. හරි. නම්‍යතාවයේ ක්‍රමයෙන් පහත වැටෙනකොට මොකද වෙන්නේ? නම්‍යතාවයේ ක්‍රමයෙන් පහත වැටෙනකොට මෙන්න මේ සැපයුම් වක්‍රයේ තියෙන්නේ නම්‍ය සැපයුමක් තියෙන්නේ. නම්‍ය සැපයුමක් තියෙනකොට ඒ සැපයුම් වක්‍රය පටන් ගන්නේ මිල අක්ෂයෙන් පටන් ගන්නවා කියන්නේ සැපයුම් සමීකරණයේ අන්තක් ඛණ්ඩේ ඍණාගයක් ගන්නවා. එතකොට එතනින් තමයි අපි හොයාගත්තේ සමීකරණය QS සමානයි ඍණ 10 ධන 2යි p. ඊගාවට සැපයුම් වක්‍රයක් මත මිල 10ේදී සැපයුම් ප්‍රමාණය එකක 200යි. එම මිලේදී සැපයුම් නම්‍යතාවය 0.5යි. මිල 120කින් වැඩි වූ පසු සැපයුම් ප්‍රමාණය කුමක් විය යුතුද? මිල 120කින් වැඩි වුණාම සැපයුම් ප්‍රමාණය කුමක් වෙනවද කියලා තමයි අහන්නේ. හරිද? සැපයුම් ප්‍රමාණය කොහොමද හොයන්නේ? සැපයුම් වක්‍රයක් මත මිල 10යි සැපයුම් ප්‍රමාණය එකක 200යි. නම්‍යතාවය 0.5 ඔන්න එහෙනම් 0.5 දැම්මා. සැපයුම් ප්‍රතිශතය හොයන්නේ ඩෙල්ටා QS percentage බෙදීම ඩෙල්ටා P percentage. එතකොට දැන් අපිට මෙතන මිලේ ප්‍රතිශතක වෙනස 120යි කියලා දීලා තියෙනවා. ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස අපි දන්නේ ඩෙල්ටා QS percentage අපි දන්නේ 120යි කියන්නේ 0.2 කීයද? 0.2යි. නම් 0.2 මෙතන ලියමු. හරි 0.5 සමානයි ඩෙල්ටා QS percentage බෙදීම 0.2යි. මේක ගුණ කරපුවාම එන්නේ 0.1යි. ඒ කියන්නේ සැපයුම් ප්‍රමාණය 0.1කින් වැඩි වෙනවා. සැපයුම් ප්‍රමාණය 0.1කින් වැඩි වෙනවා. දැන් මේක ගුණ කරන්න දන්නවා. හරි. 0.1ක් කියන්නේ 100ට ගත්තොත් 110ක්. 110කින් සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල 120කින් වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය 110කින් වැඩි වෙන්නේ. එතකොට සැපයුම් නම්‍යතා සංගුණකයත් එක්ක බලපුවම මේක හරිනේ. මේ සංගුණකයේ 0.5යි ඒ කියන්නේ තියෙන්නේ අනම්‍ය සැපයුමක්. අනම්‍ය සැපයුම කියන එකේ තේරුම මොකක්ද? අනම්‍ය සැපයුම කියන එකේ තේරුම තමයි මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් මිල වැඩි වුණා 120කින් ඊට වඩා අඩු ප්‍රතිශතයකින් සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ 110යි. එහෙනම් ඒ දීලා තියෙන එකත් එක්ක අපිට උත්තරේ හරි. එහෙනම් 110ක් කියන්නේ 200න් කීයක්ද? 200ට 110ක් කියන්නේ 20යි. එහෙනම් 20කින් වැඩි වෙනවා. අපෙන් අහන්නේ 20කින් වැඩි වුණාට පස්සේ සැපයුම් ප්‍රමාණය කුමක් විය යුතුද? එහෙනම් 20කින් වැඩි වුණා කියන්නේ 220යි. මෙතන නිවැරදි උත්තරයක් නැහැ. ඒ නිසා ලියා ගන්න සැපයුම් ප්‍රමාණය ඒකක 220යි කියලා. සැපයුම් ප්‍රමාණය ඒකක 220යි.
හරි අපි යමු ඊගායකට. කෝ දැන් අනිත් සෙට් එක ගිහින්ද? හරි ඊගාවට මොකක්ද තියෙන්නේ? පස්වෙනි එක එක්තරා භාණ්ඩයක් සඳහා වූ වෙළඳපොළක අධිඉල්ලුම් ප්‍රමාණ පහත පරිදි වේ. මෙම භාණ්ඩයේ සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය 8ක් නම් සහ සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල රුපියල් 10ක් නම් මෙම භාණ්ඩය සඳහා වන සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය හොයන්න කියනවා. ඉස්සෙල්ලම අපි මෙන්න මේ භාණ්ඩයට අදාළ අධිඉල්ලුම් සමීකරණය ගොඩනගමු. හරි. ඒතර අධිඉල්ලුම් සමීකරණය ගොඩනගනකොට ඒකේ ප්‍රමාණයේ වෙනස ඍණ 20යි, මිලේ වෙනස 5යි. එහෙනම් බෑවුම ඍණ 20 බෙදීම 5යි. එහෙනම් බෑවුම එනවා කීයද? බෑවුම එනවා ඍණ 4යි. එතකොට අධිඉල්ලුම් සමීකරණය සමානයි A ඍණ BP. එතකොට A වලගේ අපි දන්නේ ඍණ B ඇවිල්ලා 4යි P. අපි දැන් මෙතන ඉතුරු ටික දාගන්න යන්නේ. හරි. මිල පහේදී A ඍණ 4 වරක් 5 මිල පහේදී අධිඉල්ලුම් ප්‍රමාණය 100යි. එහෙනම් A ඍණ 20 සමානයි 100යි. A වල අගය 120යි. A වල අගය කීයද? 120යි. දැන් අපිට පුළුවන් මොනවා කරන්නද? අධිඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න. එහෙනම් අධිඉල්ලුම් සමීකරණය EQD සමානයි. හරි excess quantity of demand කියන එක තමයි EQD කියලා දාලා තියෙන එක සමානයි 120 ඍණ 4යි P. මේ තමා අධිඉල්ලුම් සමීකරණය. අධිඉල්ලුම් සමීකරණය ඔන්න අපි හෙව්වා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි දැන් යනවා මොකක් හොයන්නද? සමතුලිත ප්‍රමාණය. සමතුලිත මිල හොයමු ඉස්සල්ලා. සමතුලිත මිල හොයන්නේ අධිඉල්ලුමක් තියනකොට මම කියවනේ සමතුලිතයේදී අධිඉල්ලුම් ප්‍රමාණයකුත් නැහැ, අධිසැපියුම් ප්‍රමාණයකුත් නැහැ. ඕක මම කිව්වා සමතුලිතය උගන්වනකොට ඒකේ ලක්ෂණ පහක් විදිහට අපි දුන්නා ඕක. හරිද? ඒතකොට ඒවා මතක තියාගන්න ඕනි. ඒවා වැදගත් කරුණු. හරිද? එහෙනම් සමතුලිතයක් තියෙනකොට අධිඉල්ලුමක් නැහැ කියන අධිඉල්ලුම් ප්‍රමාණය 0යි 120 ඍණ 4යි P. ඍණ 4යි P මේ පැත්තට ගෙනාපුවම ධන 4යි P. 120 තියෙනවා 4ෙන් බෙදුවා එහෙනම් සමතුලිත මිල කීයද? සමතුලිත මිල 40යි. සමතුලිත මිල 40යි. ඊට පස්සේ සමතුලිත ප්‍රමාණය හොයන්න ඕනි. ඒක හොයන්න මේකෙන් බෑ. ඒකට අපි සැපයුම් සමීකරණය හදන්න ඕනි. මෙන්න සැපයුම් සමීකරණය දීලා තියෙනවා. බෑවුම 8යි. සැපයුම් ප්‍රමාණය ශූන්‍ය වන මිල 10යි. හරි? ඒ කියන්නේ QS බිඳුවේදී මිල කීයද? මිල 10යිලු. හරි? ඒ කියන්නේ මෙන්න මෙතන මේ තමා Q මේ තමා P. එහෙනම් Q බිඳුවේදී මිල 10යි කියන්නේ මෙන්න මේ වගේ තැන. හරිද? මම කිව්වා නේද මිල අක්ෂය කපන තැන හොයන්නේ කොහොමද? අන්තක්ඛණ්ඩය කියන්නේ QS සමානයි A ධන BP කියන එකේ මෙන්න මේ අන්තක්ඛණ්ඩය බෑවුමෙන් බෙදපුවාම තමයි මේ අගය ගත්තේ. හරි? එහෙනම් දැන් මොකද කරන්න ඕනි? මෙන්න මේ එක ඒ කියන්නේ මිල ශූන්‍යයේදී සැපයුම් ප්‍රමාණය ශූන්‍යයේදී මිල කියන එක අපි බෑවුමෙන් වැඩි කරපුවාම අපිට එනවා මොකක්ද? මෙන්න මේ අන්තක්ඛණ්ඩය. හරිද? එතකොට මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. ඇත්තටම මෙතන තියෙන A මේ පැත්තට ගෙනියනවනේ. මේ පැත්තට ගෙනියද්දී ඒක මොකද වෙන්න ඕනේ?
ධන එකක් මේ පැත්තට යනවා නම් ඍණ වෙනවා. ඍණ එකක් මේ පැත්තට එනවා නම් ධන වෙනවා. හරි පැත්ත සමාන ලකුණෙන් එහා පැත්තට මාරු කරද්දී ධන එකක් මෙහෙට ආවොත් ඍණ වෙනවා. ඍණ එකක් මෙහෙට ආවොත් ධන වෙනවා. දැන් මෙතන උත්තරේ තියෙන්නේ ධනාගයක්. එහෙනම් මේ පැත්තේ තිබිලා තියෙන්නේ මොන අගයක්ද? ඍණාගයක්. මේ පැත්තේ තිබිලා තියෙන්නේ මොන අගයක්ද? ඍණාගයක්. හරි මම කිව්වනේ අන්තක්ඛණ්ඩය අනිවාර්යෙන්ම නම් එනම් සමීකරණයේ අන්තක්ඛණ්ඩය නෙමෙයි මේ සමීකරණය සැපයුම් වක්‍රය පටන් ගන්නෙ මිල අක්ෂයෙන් නම් අනිවාර්යෙන්ම අන්තක්ඛණ්ඩයේ ඍණාගයක් ගන්නවා කියලා කිව්වා. එහෙනම් මේකේ අන්තක්ඛණ්ඩයේ ඍණ 10 වැඩි කරනවාටෙන් එහෙනම් අන්තක්ඛණ්ඩයේ අගය ඍණ 80යි. එහෙනම් සැපයුම් සමීකරණෙන්නේ QS සමානයි ඍණ 80 ධන ඍණ 80 ධන 8යි p ඍණ 80 ධන 8යි p. හරි. දැන් අපි මිල දන්නවා මිල ආදේශ කරා. ඒ කියන්නේ සමතුලිත මිල 40යිනේ. QS සමානයි ඍණ 80 ධන 8 වරක් 40. එතකොට 8 වරක් 40 ඇවිල්ලා 320යි 320 ඍණ 80 එතකොට එනවා කීයද 240යි. එහෙනම් සැපයුම් ප්‍රමාණය එහෙම නැත්නම් සමතුලිත ප්‍රමාණය 240යි. සමතුලිත ප්‍රමාණය කීයද 240යි. එතකොට මෙන්න 240 තියෙනවා මෙතන මිල තියෙනවා. ඒතර මේකේ උත්තර වැරදි. ඒ නිසා ඔයාලා පැත්තකින් ලියන්න සමතුලිත මිල 40යි. සමතුලිත ප්‍රමාණය 240යි. හරි. ඔක ලියා ගන්න ඕනේ. iPhone එකයි මේ Samsung SM එකයි 4යි 5යි F ඔයාලා මේ නම් ටික දාගන්නකො. මට එතකොට බැලුව හැකි කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. නමින් රීනේම් කරගන්න බැරි. අපේ විදු ඉන්නවනේ. හරි. අපි යමු ඊගාවට. එක්තරා භාණ්ඩයක සමතුලිත මිල 40 සිට 20 දක්වා අඩු වන විට සමතුලිත ප්‍රමාණය ඒකක 20 සිට 80 දක්වා අඩු වුණාලු. ඒකට වෙච්ච සිද්ධිය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ සමතුලිත මිලත් අඩු වෙලා සමතුලිත ප්‍රමාණයත් අඩු වෙලා. හරි. සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි කියන මෙන්න සැපයුම් වක්‍රය මෙන්න ඉල්ලුම් වක්‍රය. ඔය දෙකම එකට අඩු වෙන්නේ මොකක් වුණොත්ද? ඔය දෙකම එකට අඩු වෙන්නේ සැපයුම් වක්‍රය දකුණට විතැන්වුණු. මෙන්න කලින් තිබ්බ සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි. මෙන්න අලුත් සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි. එහෙනම් එතකොට ප්‍රමාණය වැඩි වෙනවා. ඒක ගන්න බෑ. මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම බලමු. දෙකම එකට අඩු වෙන්නේ ඉල්ලුම් වක්‍රය විතැන්වුණොත්. හරි. ඉල්ලුම් වක්‍රය වමට විතැන්වුණොත් මෙන්න කලින් එක මෙන්න අලුත් එක දැන් දෙකේ මොකද වෙලා තියෙන්නේ? මිල අඩු වෙලා සමතුලිත ප්‍රමාණයත් අඩු වෙලා. එන ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න ඕනේ. ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙන්න හේතු
පාරිභෝගික රුචිය වැඩිවීම වමට නෙවෙයි දකුණට ඒ හින්දා ඒක ගන්න බෑ. අනුපූරක භාණ්ඩ මිල අඩුවීම. අනුපූරක භාණ්ඩයක් කියන්නේ අපේ භාණ්ඩයත් එක්ක පාවිච්චි කරන භාණ්ඩයක්. ඒකේ මිල අඩුයි කියන්නේ අපේ භාණ්ඩයෙන් ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා ඒක වෙන්නත් බෑ, ඉල්ලුම වැඩි වෙනවා එහෙම. ආදේශන භාණ්ඩයක මිල අඩුයි. ආදේශන භාණ්ඩයක් ඒ කියන්නේ දැන් පෙප්සි කොකා කෝලා ගත්තාම පෙප්සි වල මිල අඩු වුනහම මිනිස්සු මොකද කරන්නේ? අපේ භාණ්ඩේ කොකා කෝලා. කොකා කෝලා බොන්නේ නැහැ. පෙප්සි තමා බොන්නේ. එහෙනම් මිල් අපේ භාණ්ඩේ මිල අඩු වුණොත් අපේ භාණ්ඩ ඉල්ලුම ආදේශන භාණ්ඩයක මිල අඩු වුණොත් අපේ භාණ්ඩ ඉල්ලුමත් අඩු වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි එක. හරි. එහෙනම් මිලයි සමතුලිත ප්‍රමාණය දෙකම පහළ යන්නේ ඉල්ලුම් වක්‍රය වමට විතැන්වුණොත්. එහෙනම් ඒකට බලපාන්නේ ආදේශන භාණ්ඩයක මිල අඩුවීම. හරි. යම්කිසි භාණ්ඩයක පවතින ඉල්ලුම සඵල තත්ත්වයට පත්වීමට පැවතිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක්. සඵල ඉල්ලුමක් ඇති වෙන්න කොන්දේසි 3යි. මිලදී ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනි, මිලදී ගැනීමේ කැමැත්තක් තියෙන්න ඕනි, මිලදී ගැනීමේ සැලැස්මක් තියෙන්න ඕනි. හරි. මිලදී ගැනීමේ ඒ කියන්නේ සඵල ඉල්ලුම් තත්ත්වයට කොන්දේසි 3ක් තියෙනවා. ඒකෙදි මිලදී ගන්න කැමැත්තක් තියෙන්න ඕනි, මිලදී ගන්න උවමනාවක් තියෙන්න ඕනි. ඒ වගේම මිලදී ගන්න හැකියාවක් තියෙන්න ඕනි. මේකෙදිත් අත්‍යවශ්‍යම කොන්දේසිය වෙන්නේ මොකක්ද? අත්‍යවශ්‍යම කොන්දේසිය වෙන්නේ මිලදී ගන්න හැකියාවක්. සල්ලි තියෙන්න ඕනි. ක්‍රය ශක්තියක් තියෙන්න ඕනි. එහෙනම් මේ තමයි ඉල්ලුමක් ඇති වෙන්න, සඵල ඉල්ලුමක් ඇති වෙන්න බලපාන එකේ අත්‍යවශ්‍ය කොන්දේසිය. හරිද? කැමැත්තක් තිබ්බත් උවමනාවක්, කැමැත්ත උවමනාව දෙකම එකයි. හරිද? මෙතන සූදානම කියන්නේ සැලැස්ම කියන එකට. ඔය දෙකම තිබ්බත් සල්ලි නැත්තම් අපිට ඒ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා සල්ලි තියෙන්න ඕන. හරි. ඊගාවට අටවෙනි එක. මෙම ඉල්ලුම් වක්‍රයේ ඒ ලක්ෂයට අදාළව පාරිභෝගිකයින් ගෙවීමට කැමති මුළු වටිනාකම. මෙන්න මේක තමයි ඒ ලක්ෂය. හරිද? ඒ කියන්නේ භාණ්ඩ 50ක් වෙනුවෙන් පාරිභෝගිකයෝ ගෙවන්න කැමති උපරිම වටිනාකම. එහෙම නැත්නම් ගෙවන්න කැමති මුළු වටිනාකම. ඒ කියන්නේ මෙන්න මේ භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගිකයෝ ගෙවන්න කැමති උපරිම මිල තමයි 120. හරි? එයාලා ගෙවන්න කැමති 120ක්. හැබැයි සමතුලිත හින්දා එයාලා ගෙවන්නේ 60යි. මේකෙදි අහන්නේ එයාලට ලැබෙන වාසිය නෙවෙයි. එයාලා ගෙවන්න කැමති උපරිම වටිනාකම. එහෙනම් ඒක හොයන්නේ ගෙවන්න කැමති උපරිම මිලයි ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලයයි මිලදී ගන්න භාණ්ඩ ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය. හරි. මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය තමයි ගෙවීමට කැමති උපරිම උපරිම වටිනාකම වෙන්නේ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? ත්‍රිපීසියමක අපි වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙකේ එකතුව 120 එකතු කිරීම 60. ඒ කියන්නේ මේ එක පාදයක් බිඳුවේ ඉඳන් මෙතන 60යි. මේ අනිත් පාදයේ සමාන්තර පාදයේ. ඒතර ඒක 120යි. ඒ දෙක එකතු කරා. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදුවා. ඊට පස්සේ උසෙන් වැඩි කරනවා. උස කියන්නේ බිඳුවේ ඉඳන් 50ට. ඔන්න වැඩි කරා. එතකොට එනවා 180 බෙදීම 2 වැඩි කිරීම 50. මෙතනට එන්නේ 90යි. බිංදු 2යි 9 45යි. කීය දෙන්නේ? 4500යි. 4500. එහෙනම් මෙන්න මේ කෑල්ලේ වටිනාකම තමයි පාරිභෝගිකයෝ ගෙවන්න කැමති මුළු වටිනාකම. හැබැයි ඇහුවනම් පාරිභෝගික අතිරික්තය කියලා පාරිභෝගිකයෝ ගෙවන්න කැමති උපරිම එක තියෙන්නේ මේ ටික මේ සෙට් එකම කිව්වනේ. එතකොට හැබැයි සත්‍ය වශයෙන් ගෙවන්නේ 60යිනේ. එහෙනම් 120ක් ගෙවන්න කැමති වුණා. හැබැයි දැන් ගෙවන්නේ 60යි. ඒ කියන්නේ එතන 50යි. මෙතන 50යි. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. මේ වගේ රූප සටහනක් දැක්කම ওই ටික ඔක්කොම දැන් ඔළුවේ ඇඳෙන්න ඕනේ. හරිද? ඒව ඇඳෙන්නේ නැහැ. ඉතින් චිත්‍රයක් වගේ ඇඳෙන්න නම් මොකද කරන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ. දැන් පාඩම් කරන්න ගන්න. තවම ඉතින් මේ අගෝස්තු වලින් පස්සේ ඔයාලට තියෙන හරියටම අවුරුද්දයි. හරිද? දැනුත්
පාඩම් කරන්නේ නැත්නම් මං ඔයාලට පටන් ගත්ත දවසේ ඉඳන්ම කියන්නේ කාලසටහනක් එහෙම හදාගෙන වැඩ කරන්න ඕනි කියලා. හරි. ඒතකොට දැනුත් එහෙම කරන්නේ නැත්නම් ඉතින් ඔක කවද්ද කරන්නේ? ඒ හින්දා දැන් වැඩ කරන්න. මේව ගොඩ ගහ ගන්න එපා. හරි. අද තියෙන ඒවා අද බැරි නම් හෙට වෙද්දිවත් බලලා ඉවර කරගන්න. එහෙනම් මේකේ උත්තරේ 4500යි. යම් මාසයක සලකා බලන වෙළඳපොළක බටර් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් සිතය QD සමානයි 10 ඍණ 20යි P ලෙස හඳුනාගෙන ඇත. ඉල්ලුම් වක්‍රයේ ඒකීය නම්‍ය අවස්ථාවේ පාරිභෝගික පැහැදම කියන්නේ මොකක්ද? අයභාරය වියදම වියදමයි අයභාරයයි දෙකම එක සමානයි කියලා අපි ගත්තා. ඒ කියන්නේ සංකල්ප දෙක සමානයි නෙවෙයි. මේ වෙළඳපොලේදී මේ දෙක එකිනෙකට සමාන අගයන් තමා ඉන්නේ. හරි. අපි දැන් බලමු මොකක්ද ඒකට එන උත්තරේ කියලා. දැන් එතකොට මේක ඒකීය නම්‍ය අවස්ථාව හොයාගන්න ඕනේ. ඒකීය නම්ය කියන්නේ මෙන්න මේ ඉල්ලුම් වක්‍රයේ හරි මැද. ඒක හොයන්නේ කොහොමද? උපරිම ඉල්ලුම් ප්‍රමාණය 1000යි. මේ 1000යි. උපරිම ඉල්ලුම් මිල 1000 බෙදනවා 20ෙන්. එතකොට එනවා කීයද? 50යි. ඔන්න 50යි. ඒ දෙක මෙහෙම යා කරා. ඒකේ හරි මැද වෙන්නේ එහෙනම් 50යි හරි මැද කියන්නේ කීයද? 25. එහෙනම් මෙතන 25යි මෙතන කීයද? 500යි. හරිද? එතන 500යි. එන ඒකීය නම්‍ය අවස්ථාවේදී පවතින පාරිභෝගික පැහැදම කීයද? 25 වැඩි කිරීම 500 5වරක් පහ 25න් පහ දැම්ම දෙකක් ඉතුරුයි 5වරක් 2 10යි 2යි 12යි 12500යි. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි එක. නිවැරදි පිළිතුර තුන්වෙනි එක. හරි. මේ වන විට සමතුලිතව පවතින කෘෂිකාර්මික භාණ්ඩයක වෙළඳපොළ කෘෂි රසායනික ද්‍රව්‍යයන්හි මිල ඉහළ යාම නිසා වෙළඳපොලේ සිදුවිය හැකි වෙනස්කම් වනුයේ. දැනට තියෙන්නේ සමතුලිතේලු. හරිද? එහෙනම් ඔන්න සමතුලිතයේ තියෙන අපි නිකන් බොරුවට අඳිමු. හරිද? මෙන්න ඉල්ලුම් වක්‍ර, මෙන්න සැපයුම් වක්‍ර, මෙන්න සමතුලිතයේ තියෙනවා. කෘෂි රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. හරිද? මොකක්ද වැඩි වෙන්නේ? මිල. කෘෂි රසායනික වල මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ඉල්ලුම් ප්‍රමාණය මොකද කරන්නේ? ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. කෘෂි භාණ්ඩයක තියෙන්නේ. හරි සෝරි. කෘෂිකාර්මික භාණ්ඩයක තමා මේ සමතුලිතය තියෙන්නේ. අන්නේ කෘෂි භාණ්ඩයේ රසායනික ද්‍රව්‍යවල මිල මොකද වෙන්නේ? රසායනික ද්‍රව්‍යවල මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා කියන්නේ පිරිවැය මොකද වෙන්නේ? භාණ්ඩය හදන්න යන පිරිවැය වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙන හින්දා සැපයුම මොකද කරන්නේ? සැපයුම අඩු කරනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. හරි? සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. එන අලුත් සැපයුම් මේ සමතුලිත මිල තියෙන්නේ මෙතන. ප්‍රමාණය තියෙන්නේ මෙතන. මිල මොකද වෙලා තියෙන්නේ? මිල නම් වැඩි වෙලා ප්‍රමාණය නම් අඩු වෙලා. එහෙනම් කෘෂි රසායනික මිල ඉහළ යාම නිසා සමතුලිත මිල ඉහළ ගොස් සමතුලිත ප්‍රමාණය 15යි. 10ට 3. 10ට 3. ඊට පස්සේ වෙළඳපොළ සමතුලිත තත්වයක පවතිද්දී හරි වෙළඳපොළ සමතුලිත තත්වයක පවතිද්දී මූල ලක්ෂයෙන් ආරම්භ වන සැපයුම් වක්‍රයක් යම් හේතුවක් නිසා දකුණට සමාන්තරව විතැන්වූයේ නම් එහිදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයේ අගය. එහෙමයි තියෙන්නේ. මේකෙත් සමතුලිත. ඔයාලා මෙහෙම කියද්දි නිකන් කටුවට ඇඳ ගන්න. ඒක තමයි ලේසිම. ඔන්න සමතුලිතයේ තිබ්බා. හරි. සමතුලිතයේ තියෙනවා. මෙන්න සමතුලිතය P1 Q1. එහෙම තියෙනකොට මූල ලක්ෂයෙන් ආරම්භ වෙනවා කිය සැපීමක් එහෙම නැන්ද?
යම් හේතුවක් හින්දා දකුණට සමාන්තරව විතැන්වෙනවා. මෙන්න දකුණට විතැන්වුණා S1. දැන් මොකද වෙන්නේ? එහිදී මිල ඉල්ලුම් නම්‍යතාවය මේ දැන් මෙන්න අඩු වුණා. හරි. ඉල්ලුම් වක්‍රය දිගේ පහළට නේද ගමන් කරලා තියෙන්නේ. ඉල්ලුම් වක්‍රය දිගේ පහළට ගමන් කරලා තියෙන්නේ. එහෙනම් ඉල්ලුම් වක්‍රය දිගේ පහළට ගමන් කරනකොට නම්‍යතා සංගුණකයාගේ මොකද වෙන්නේ? ඉල්ලුම් වක්‍රයක් දිගේ වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනකොට එහෙම නැත්නම් වමේ සිට දකුණට පහළට ගමන් කරනකොට නම්‍යතා සංගුණකේ අගය ක්‍රමයෙන් පහළයයි කියලා කිව්වා. එහෙනම් නම්‍යතා සංගුණකයේ අගය අඩු වෙනවා. එහෙනම් පහළයයි. හරි. එතකොට මේවා ඇත්තටම කරපු දේවල්. හරි. ඒ හින්දා නේ බලන්න ඕවා. නැත්තම් ඉතින් අපරාධ එක්සෑම් එක දවසේ අඩන්න තමයි වෙන්නේ. යම් වෙළඳපොළක් තුල පාරිභෝගික අතිරික්තයන් නොපවතිනුයේ. ඒ කියන්නේ පාරිභෝගිකයට වාසියක් නැහැ. වෙළඳපොලේ තීරණය වෙච්ච මිලයි පාරිභෝගිකයා ගන්න කැමති උපරිම මිලයි එක සමාන වෙනවා. අන්න එහෙම අවස්ථා තියෙන එකයි. හරිද? ඒ කියන්නේ වෙළඳපොලේ පාරිභෝගිකයා වාසියක් ලබන්නේ පාරිභෝගිකයා ගෙවන්න කැමති මිලට වඩා අඩු මිලකදී භාණ්ඩ ටික හම්බුනොත්නේ. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී පාරිභෝගිකයා ගෙවන මිලටම තමයි, ඒ කියන්නේ පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිලට තමයි ඒ භාණ්ඩ ටිකත් හම්බ වෙන්නේ. එහෙම අවස්ථා තියෙන එකයි ඒ තමයි පූර්ණ නම්‍ය ඉල්ලුම. මෙන්න ඉල්ලුම් වක්‍රය. දැන් මෙතන මිල තියෙනවා P1. එන යා භාණ්ඩ 10ක් ගන්නෙත් P1 මිලට, 20ක් ගන්නෙත් P1 මිලට, 100ක් ගන්නෙත් P1 මිලට. එයා ගන්න කැමති උපරිම මිලත් P1, එයාට ලැබෙන මිලත් P1. ඒ නිසා මෙතන එයාට වාසියක් නැහැ. එහෙනම් මොකක්ද? පාරිභෝගික අතිරික්තයක් නැති අවස්ථාව වෙන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුමේදී. 12ට 3. ඕවා මතක තියාගන්න ඕනි දේවල්. හරි. දැන් මේ වගේ MCQ එකක් කරපුවාම ওই වගේ ඒවා තව අහන එක්සෑම් එකේ. ඊගාවට QD සමානයි 120 ඍණ 2යි P, QS සමානයි ඍණ 30 ධන 3යි P. වෙළඳ තත්වයන්හිදී එම වෙළඳ පොලින් නිර්මාණය වන ආර්ථික අතිරික්තයේ මූල්‍යමය වටිනාකම අපි හොයමු. මේකටත් අඳින්න ඕනි. හරිද? මම ඒක වෙනම අඳින්නම්කෝ. QD කීයද? 120 ඍණ 2යි P. QS සමානයි ඍණ 30 ධන 3යි P. හරි. අපෙන් අහන්නේ ආර්ථික අතිරික්තය. හරි. ඉල්ලුම් වක්‍රේ නම් ඇන්ද හැකිනේ. කිසි ගේමක් නැහැ. ඉල්ලුම් වක්‍රය අඳිනවා. මෙතන 60යි. මෙතන 120යි. සැපයුම් වක්‍රේ ඍණ 30 කියන්නේ මේ පැත්තට ගියපුවම ධන 30. ඒක බෙදපුවාම ධන 30 තුනෙන් බෙදපුවාම 10යි. මෙන්න 10 මෙන්න සැපයුම් වක්‍රය. හරි. සමතුලිත මිලට වඩා අපිට ඕනි සමතුලිත ප්‍රමාණය. අපි ඒක හොයමු 120 ඍණ 2යි P සමානයි ඍණ 30 ධන 3යි P. සමතුලිතයේදී මේ දෙක සමානයි. එතකොට 150යි. මේක ගියපුවාම 5යි P 30යි. සමතුලිත මිල 30යි. එහෙනම් මෙන්න සමතුලිත මිල 30යි. සමතුලිත ප්‍රමාණය 30 ආදේශ කරමු. 30 ඒවා දෙකක් 60යි. 120න් 60ක් ගියපුවාම 60යි. අපෙන් අහන්නේ ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය කියන කොටස් දෙකේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ සමස්ත ත්‍රිකෝණයේ එකතුව. ඒක හොයන්නේ කොහොමද? 60 ඉඳන් 10 වෙනකම් වෙනස 50යි. මෙතන වෙනස 60යි. හරිද? එහෙනම් 50 වැඩි කිරීම 60 බෙදීම ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදුවා. එතකොට 30යි. 30 ඒවා 50 කීයද? 5 වරක් 3 15යි. 1500යි. ආර්ථික අතිරික්තය කීයද? 1500.
ඔන්න අපි දාගන්නවා ආර්ථික අතිරික්ත 1500. 14. මේ අහගන්න මේ පොඩි සීන් එකක්. මොකක්ද? ඔයාලා අගෝස්තු මාසේ සිකුරාදා දවස ප්‍රීතියා ගන්න ඕනේ. හරි? සිකුරාදා දවස ප්‍රීතියා ගන්න හේතුව තමයි දැන් අගෝස්තු මාසෙදී A level exam ඉවර වෙන හින්දා මට සිකුරාදා දවස ප්‍රී. හරි? ඒ කියන්නේ රිවිෂන් ක්ලාස් එක නැහැ. එදාට ඒ හින්දා ඒ දවස ප්‍රී නිසා අපි සිකුරාදා දවසේ කතා කරන්නේ මොකක්ද? ජාතික ගිණුම් කියන පාඩම සාකච්ඡා කරනවා. පැය 5ක් විතර 6ක් විතර දාලා අපි සාකච්ඡා කරනවා. හරි. එතකොට මාසෙටම දවස් 4යි ඕනේ. ඒ දවස් 4 අපි ඔයාලගේ 5 වෙනි පාඩමම සාකච්ඡා කරන් යනවා. සෙනසුරාදා ක්ලාස් එක නෝමල් තියෙනවා. එතකොට එදාට නිෂ්පාදන පිරිවැය වෙද්දි ඉවරයි. ජාතික ගිණුමුත් අගෝස්තු මාසෙ ඉවරයි. ඊට පස්සේ සාර්වාර්ථික සමතුලිතය කරා සිලබස් එක ඉවරයි. සැප්තැම්බර් මාසේ මං හිතන් ඉන්නවා රිවිෂන් එක පටන් ගන්න. ඒක ඉතින් ඔය මුලින් ඉඳන් තියරි අය කිය ඉන්න ඕනේ නැහැ. අපි පේපර් 1 තියරි ටික පැහැදිලි කරගෙන යනවා. හරි පේපර් තමා ගොඩක් කරන්නේ කුරුණෑගල රිවිෂන් එක කොහොමද තියෙන්නේ සිකුරාදට තමා. ඒ හින්දා අපි ඒක ටිකක් බලමු. මුල් ටිකේ නිකන් ඉස්කෝලේ යන කේස් එහෙමත් තියෙනවානේ. හරි. ඒ හින්දා ඒක ටිකක් අපි බලලා මොකක් හරි කරමු. එතකන් රිවිෂන් එකේ අර වර්ක් බුක් එක ඒ වර්ක් බුක් එක අපි යනවා. හරි. වර්ක් බුක් එක ඔන්ලයින් යන්නේ. ඒ වර්ක් බුක් එක කරන්න දවස් ටික වෙන් කරලා ටයිම් ටේබල් හදලා වැඩ කරන්න කාලසටහන් හදලා මේ අවුරුද්ද ඇතුලේ කලින් කරාට වඩා ලොකු ගේම් එකක් යනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඒකට වැඩ කරන්න ලෑස්ති වෙන්න. දැන් ඉතින් අවුරුද්දයි තියෙන්නේ නිදිමතයි අරවයි මෙව්වයි කියලා කියන්න එපා. හරි. ඒතර ඕක තමා ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ දැන් යන වැඩේ. අනිවාර්යෙන් සතියේ දවස් සඳ දවස අතාරින. ඒකට සඳ දවස් අපි උනත් අය කරන්නේ. සතියේ දවස් එතකොට තියෙන 1යි 2යි 3යි ක්ලාස් තියෙන දවසයි 4යි රිවිෂන් දවසයි 5යි. දවස් 5ක් ඉකෝන් වල වැඩ කරනවා. හරි. එතකොට ඒකෙත් දවස් 3ක්ම මං ඉල්ලන්නේ රෑට. ඒකත් පැය එකහමාරක් වගේ ඒවා. හරි. ඒ නිසා ඒවට ඉන්න පාස් පේපර් සාකච්ඡා කරන්න වෙනම දවසයි. වර්ක් බුක් එක සාකච්ඡා කරන්න වෙනම දවස් 2යි. එහෙම තමයි වැඩේ යන්නේ. ඒතර මුල්ලේ ඉඳන් හැමදේම ආපහු කරගෙන යනවා. ප්‍රශ්නත් එක්ක පේපර් උදේ ඉඳන් ලියනවා. තනියම පේපර් ලියන්නේ. පේපර් ලියන්න ආයේ මොනවත් ගේන්න ඕනේ නැහැ. කොලයි ඔක්කොමත් දෙනවා. පේපර් ටික ලිව්වා. පේපර් සාකච්ඡා කරා. හරිද? ඒ පේපර් එකට අදාළ තියෙන තියරි කොටස් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. එතකොට ඉවරයි. හරි. එහෙම තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ හිටපු ගමන් මාසෙකට පාරක් ෆුල් පේපර් එකක්ම ලියමු. හරි. එහෙම වැඩේ කරගෙන යන්න. හරිනේ ප්‍රශ්න නැහැ නේද උඩනේ? ප්‍රශ්න තිබ්බත් මේ කරන්න දෙයක් නැහැ. වැඩ කරන්න ඕනේ. දැන් ලකුණු ගන්න ඕනේ. ඒ නිසා මේ ඒ විදිහට වැඩ කරමු. ඒ විදිහට වැඩ කරන්න ලෑස්ති වෙන්න ඒකක් දාගන්න ඕනේ. ඒත් එක්කම අනිත් සබ්ජෙක්ට් වලත් ඔයාලා නිකන් අවුල් තැන් තිබ්බොත් අහන්න. අවසාන ටිකේ එකවුන්ටින් එහෙම මොනවා හරි දැන් සමාගාන ගාන හදාගන්න බැරි වුණොත් එහෙම අපි ඒකත් හදමු. මොකද දැන් මගේ ඉකෝන් එක විතරක් ඔයාලා ඒකක් අරගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. අනිත් ඒවත් නැත්තා. හරි. ඉකෝන්නේ අනිත් ඒවා ෆේල්. හරිද? කැම්පස් යන්න වෙන්නේ නැහැ. හරි. පහත දැක්වෙන්නේ භාණ්ඩ වර්ග දෙකක සැපයුම් සමීකරණ යුගලකි. මෙම භාණ්ඩ භාණ්ඩ දෙවර්ගයේ සඳහා වූ සැපයුම් වක්‍ර දිගේ වමේ සිට දකුණට ඉහළට ගමන් කරන විට එම සැපයුම් නම්‍යතාවය වෙනස් වන ආකාරය දැක්වෙන නිවැරදි පිළිතුර. මම කිව්වා නේද අන්තක්ඛණ්ඩයේ ඍණ නම් පටන් ගන්නේ මිල අක්ෂයෙන්. මෙන්න මිල අක්ෂය මෙන්න ප්‍රමාණ අක්ෂය. ඔන්න මිල අක්ෂයෙන් පටන් ගන්න එක හරි. එහෙනම් එතන තියෙන්නේ මොන එකක්ද? නම්‍ය සැපයුමක්. නම්‍ය සැපයුම් වක්‍රය හොයාගන්නේ මෙතන. ඍණ තියෙනවා නම් ඒ ඇවිල්ලා නම්‍ය සැපයුම් වක්‍රයක්. මිල අක්ෂයෙන් පටන් ගන්න මේ ඍණ 10 මේ පැත්තට යනකොට ධන 10 වෙනවා. ධන 10 දෙකෙන් බෙදපුවාම 5යි. එහෙනම් මෙතන එනාගේ 5යි. හරි. ඊට පස්සේ ධන තියෙනවා නම් පටන් ගන්න ප්‍රමාණක්ෂයෙන්. ඒ කියන්නේ අවම සැපයුම් ප්‍රමාණය 20යි. මෙතන තියෙන අවම සැපයුම් ප්‍රමාණය 20යි. ඒක මෙතන gediya පිටින් තියෙන ඒක බෙද බෙදින්න ඕනේ නැහැ. හරි. එහෙනම් එතන තියෙන්නේ අනම්‍ය සැපයුමක්. හරි. එහෙනම් ඒ භාණ්ඩයේ තියෙන්නේ නම්‍ය සැපයුමක්.
B භාණ්ඩයේ තියෙන අනම්‍ය සැපයුමක්. ඊගාවට දැනගන්න ඕන එක තමයි නම් එකක් දිගේ ඉහළට යනකොට නම්‍යතාවය අඩු වෙන්නේ, අනම් එකක් දිගේ ඉහළට යනකොට නම්‍යතාවය වැඩි වෙන්නේ. ඔච්චරයි. හරිද? ඔයා මාරු දේවල් නෙවෙයි. ඒතර මේවා මං කියපු දේවල්. කියපු දේවල් ප්‍රශ්නවල අහන්නේ මේ විදිහට. ඒ නිසා මෙහෙම ප්‍රශ්න වලට කරොත් තමයි දැන් පුළුවන්. දැන් මේ වගේ ප්‍රශ්නයක් අය ඇහුවොත් උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? මේ ප්‍රශ්නේම කවුද දන්නේ නේ 14 වෙනිදාට ඇහුවොත් එහෙම. හරි ඒ හින්දා ඉතින් මන් නම් දන්නේ නැහැ ඇහුවොත් එහෙම ඉතින් දැන් හිටපු අයට නම් කරගන්න පුළුවන්. හරි? එහෙනම් මොකද වෙන්නේ? ඒ භාණ්ඩෙට තියෙන්නේ නම්‍ය ඉල්ලුමක් ක්‍රමයෙන් වැඩි නෙවෙයි ක්‍රමයෙන් අඩු වෙන්නේ. අනම්‍ය ඉල්ලුමක් ක්‍රමයෙන් වැඩි වෙන්නේ. එතකොට උත්තරය විදිහට ගන්න තියෙන්නේ එක උත්තරයක්වත් නැහැ. හරි? නෑ. ඒ භාණ්ඩය අනම්‍යයි. සෝරි. ඒ භාණ්ඩෙට තියෙන අනම්‍ය එකක්. එහෙනම් මෙන්න අනම්‍ය උත්තර තුනක් තියෙනවා. අනම්‍ය එකක් දිගේ ඉහළට යනකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. අනම්‍යයි වැඩි වේ. ඊට පස්සේ නම්‍ය එකක් දිගේ ඉහළට යනකොට අඩු වේ. එහෙනම් උත්තරේ පළවෙනි එක. 14ට උත්තරේ පළවෙනි එක. 15 භාණ්ඩ වර්ග 3ක මිල පහළ යන විට ආදේශන ආදායම් ප්‍රතිවිපාක මත ඉල්ලුම් ප්‍රමාණය හැසිරෙන ආකාරය පහත දැක්වේ. හරි. මිල පහළ යනකොට ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයේ මත ඉල්ලුම් ප්‍රමාණය හැසිරෙන ආකාරය දීලා තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ භාණ්ඩ කියලා. හරි. මිල අඩු වෙනවා ආදේශන ප්‍රතිවිපාක යටතේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා 20ක්. එහෙනම් ඍණ සම්බන්ධයක් තියෙන්නේ. ඒක ඕකේ. ඊට පස්සේ මිල අඩු වෙනවා එහෙනම් මූර්ත ආදායම වැඩි වෙනවා. මූර්ත ආදායම වැඩි වෙනකොට ආදායම් ප්‍රතිවිපාක යටතේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඒකත් ඉල්ලුම් නීතියට අනුකූලයි. එහෙනම් මේ ඇවිල්ලා භාණ්ඩ දෙකේම මොකද වෙන්නේ? සෝරි ප්‍රතිවිපාක දෙකේම භාණ්ඩ ඉල්ලුම වැඩි වෙන්නේ. මිල අඩු වෙනවා ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ නිසා මේ ඇවිල්ලා සාමාන්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. ඔන්න හොයාගත්තු විදිය. හරි. ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි එක්ක තියෙන සම්බන්ධය බැලුවා. මිල අඩු වුණා. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය ධන කියන්නේ වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ආදේශන ප්‍රතිවිපාකය හරි. ආදායම් ප්‍රතිවිපාකයේදී මිල අඩු වුණා. මිල අඩු වෙනකොට ආදායම් ප්‍රතිවිපාක කිව්වනේ මූර්ත ආදායම ගන්න කියලා. මිල අඩු වෙනකොට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අපි එකකින් ගන්න භාණ්ඩ ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මිල අඩු වුණා වැඩි වුණා. එහෙනම් ප්‍රතිවිපාක දෙකෙන්ම උනේ මොකක්ද? භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන එක. නම් මිල අඩු වුණා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ සාමාන්‍ය භාණ්ඩවල. ඒ නිසා ඔන්න සාමාන්‍ය භාණ්ඩ කිව්වා. ඊට පස්සේ B එක. ආදේශන ප්‍රතිවිපාක යටතේ ඔන්න මිල අඩු වුණා ඉල්ලුම් ප්‍රමාණය මොකද උනේ වැඩි වුණා. ඔන්න ඒක හරි. ආදායම් ප්‍රතිවිපාක යටතේ මිල අඩු වුණා මිල අඩු වෙද්දි මූර්ත ආදායම මොකද වෙන්නේ? මූර්ත ආදායම වැඩි වෙනවා. හැබැයි මූර්ත ආදායම වැඩි වෙනකොට ගන්න ප්‍රමාණය අඩු කරනවා. ගන්න ප්‍රමාණය අඩු කරනවා. අඩු කරලා ඍණ 10යි. දැන් අපි බලන්න ඕනේ ආදේශන ප්‍රතිවිපාකයේ 20යි ආදායම් එක 10යි. දැන් මොකක්ද වැඩි? ආදේශන එක 10කින්ම වැඩි. එහෙනම් මේ දෙකේදී සුද්ධ වෙනස ගන්නවා. ඒ කියන්නේ ආදේශන ප්‍රතිවිපාකය ආදායම් එකට වඩා වැඩි නිසා මේකත් ඉල්ලුම් නීතියට අනුකූලයි. හරිද? ඉල්ලුම් නීතියට අනුකූලයි. හැබැයි ඉල්ලුම් නීතියට අනුකූල වුණාට ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ හින්දා මේ භාණ්ඩ වලට අපි කියන්නේ බාල භාණ්ඩ කියලා. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා මම කිව්වා. හරි? ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ වගේම ඒකෙදී මොකද වෙන්නේ? ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් තියෙන්නේ. හැබැයි ආදේශන ප්‍රතිවිපාකේ මොකද වෙන්නේ? ආදේශන ප්‍රතිවිපාකයේ මෙතන ධනාගයක්. ඒ කියන්නේ වැඩි වෙන්නේ. හරිද? ඒක ඔය කියන්නේ. එහෙනම් ආදේශන ප්‍රතිවිපාකය වැඩි ආදායම් ප්‍රතිවිපාකයට වඩා. ඒ නිසා B කියන්නේ බාල භාණ්ඩයක්. ගිෆන් භාණ්ඩවලදී කියනවා මෙන්න ආදේශන ප්‍රතිවිපාකයේ මිල අඩු වුණා වැඩි වුණා ආදේශන ප්‍රතිවිපාක යටතේ නම් ඉල්ලුම් නීතියට අනුකූලයි.
හැබැයි ආදායම් ප්‍රතිවිපාක යටතේ මොකද වෙලා තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා මිල අඩු වුණා, ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වුණා. දැන් බලන්න මෙතන භාණ්ඩ 20කින් වැඩි වුණා. හැබැයි ආදායම් ප්‍රතිවිපාක යටතේ 30කින් අඩු වුණා. සුද්ධ වශයෙන් මොකද වෙන්නේ? 30 වැඩිනේ. එහෙනම් 10කින් අනිවාර්යෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩුයි වෙන්නේ. එහෙනම් ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබල නම් ඒ භාණ්ඩ ඇවිල්ලා ඉල්ලුම් නීතියට පටහැනි ගිෆන් භාණ්ඩ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි එක. නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි එක. හරි. ඊගාවට 16 ඒ භාණ්ඩයේ මිල 10%ක් වැඩි වන විට B භාණ්ඩයේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ. 10%ක් වැඩි වන විට B භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය 105කින් වැඩි වුණාලු. C භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය 115කින් වැඩි වුණාලු. ඒ භාණ්ඩයේ සමග සංසන්දනාත්මකව බලන විට B සහ C භාණ්ඩ පිළිබඳ එළඹිය හැකි නිවැරදි නිගමනය. ඒ භාණ්ඩයේ මිල 10%ක් වැඩි වුණා. හරිද? ඒ භාණ්ඩයේ මිල වැඩි වෙනකොට හරිද? power cut නෙවෙයි මේ මොකද්ද කනෙක්ෂන් මාකර් කේස් එකක් හරි. හරි. මං ලෙෆ්ට් වුණ ගමන් සෙනෙකේ යන්න බලාගෙන ඉන්නේ නේ කට්ටිය. හරි. ඔන්න ඒ භාණ්ඩයේ මිල 10%ක් වැඩි වුණා. B භාණ්ඩයේ ඉල්ලුම 15%කින් වැඩි වෙලා. හරි. මොකක්ද එහෙනම් ඒතන සීන් එක? ඒ භාණ්ඩයේ මිල 10%ක් වැඩි වුණ ගමන් B භාණ්ඩයේ ඉල්ලුම 105කින් වැඩි වුණාලු. අපි බලමු. 105 බෙදීම 110 මේ ඇවිල්ලා හරස් මිල ඉල්ලුම් නම් මෙතාවෙන්නේ CED. එතකොට එන්නේ 0.5යි. 0.5යි. හරි. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ධනාගයක් ගන්නවා කියන්නේ ඒ ඇවිල්ලා මොන භාණ්ඩද? ආදේශන භාණ්ඩ. හරි. ඒ ඇවිල්ලා මොන භාණ්ඩද? ආදේශන භාණ්ඩ. ඒ නිසා ආදේශන භාණ්ඩ ඇත කියලා ගන්න පුළුවන්. හරි. ආදේශන භාණ්ඩ තියෙනවා. හැබැයි ආදේශන භාණ්ඩ තියෙනවා. හැබැයි ඒකේ නම්‍යතා සංගුණිකය ටිකක් මොකද වෙන්නේ? අඩුයිනේ. අපි කිව්වනේ ආදේශන භාණ්ඩවල නම්‍යතා සංගුණකේ එකට වඩා අඩුයි නම් ආදේශන අඩුයි කිව්වා. එකට වඩා වැඩි නම් ආදේශන වැඩි කිව්වා. හරි. දැන් බලමු මේකේ ආදේශන අඩුයි. හරිද? ආදේශන භාණ්ඩ තියෙනවා, ආදේශන අඩුයි. ඒක උත්තර දෙකක් තියෙනවා. C එක 115කින් වැඩි වුණාලු. ඒ කියන්නේ 1.5යි. එකට වඩා වැඩි. එහෙනම් ආදේශන වැඩි. ඒතර ආදේශන නැහැ කියන්න බෑ. එහෙනම් මේ හතර ගන්නෑ. මේක ගන්න පුළුවන්. එහෙනම් එකට වඩා අඩු නිසා ආදේශන භාණ්ඩ අඩුයි. එකට වඩා වැඩි නිසා ආදේශන භාණ්ඩ වැඩි. 16ට උත්තරේ 2. හරි.
හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් හොයන්නේ. මම ඕකත් දීලා තියෙනවා නෝට් එකේ. මේ ඔක්කොම අපි කතා කරපුවා. හරි. පුද්ගලයෙකුගේ ආදායම 140කින් වැඩි වන විට X භාණ්ඩය සඳහා ඉල්ලුම වෙනස් නොකරන අතර Y භාණ්ඩය සඳහා ඉල්ලුම 110කින් අඩු කරාලු. තවද Z භාණ්ඩය සඳහා ඇති ඉල්ලුම 150කින් වැඩි කරාලු. හරි. පිළිවෙලින් අත්‍යවශ්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ සුඛෝපභෝගී භාණ්ඩ වනුයේ 140කින් 140කින් ආදායම වැඩි වෙන විට 140කින් ආදායම වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරේ නෑලු. ඉල්ලුම වෙනස් කරන්නේ නෑලු. හරිද? එහෙනම් ඒක ඇවිල්ලා මොන භාණ්ඩයක්? ඒක ඇවිල්ලා අත්‍යවශ්‍ය භාණ්ඩයක්. ඉල්ලුම වෙනස් වෙන්නේ නැ අත්‍යවශ්‍ය භාණ්ඩ කියන උත්තර දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඉල්ලුම 140කින් වැඩි කරාලු. Y භාණ්ඩ ඉල්ලුම 110කින් අඩු කරාලු. හරි. දැන් 110ක් අඩු වුණා 140ක් වැඩි කරා. හරි. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට වෙලා තියෙන්නේ 0.25 ඍණ. හරි. එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ වෙනවා කියන්නේ ඒ ඇවිල්ලා මොන භාණ්ඩයක්ද? ඒ ඇවිල්ලා බාල භාණ්ඩයක්. එහෙනම් Y කියන්නේ බාල භාණ්ඩයක්. Z වල ඉතින් හොයන්න ඕනිත් නෑ. Z කියන්නේ මොන භාණ්ඩයක්ද? සුඛෝපභෝගී භාණ්ඩයක්. එහෙනම් නිවැරදි පිළිතුර XYZ. හරි. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නවා නම් බාල, ධන එකට වඩා වැඩි නම් සුඛෝපභෝගී. හරි. හරි. ඒක උන්නම් අය චෙක් කරලා බලන්න. එක්තරා භාණ්ඩයක ඉල්ලුම සහ සැපයුම් පිළිබඳ තොරතුරු දැක්වේ. ඉහත භාණ්ඩය නොමිලේ ලබා දීමට තීරණය කළහොත් පාරිභෝගිකයාගේ අතිරික්තය. දැන් පාරිභෝගික අතිරික්තය. මෙතන ඉන්නේ සමතුලිතය මෙතන තියෙන්නේ. P1 කියන මිලට තමා ගන්නේ. දැන් පාරිභෝගික අතිරික්තය A. හරි. මිලදී ගන්න Q1. මේක නිකන් දුන්නොත් Q2 ප්‍රමාණයම ගන්නවා. එතකොට පාරිභෝගික අතිරික්තය B කියන එකනුයි C කියන එකනුයි වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? A සිට A ධන B ධන C දක්වා වෙනස් වේ. කියන්නේ පාරිභෝගික අතිරික්තය දැන් මෙන්න මේ සම්පූර්ණ කොටසම. හරි. එහෙනම් නිවැරදි පිළිතුර තුන්වෙනි එක. නිකන් දෙන්න කලින් A විතරයි. නිකන් දෙනකොට මේ සම්පූර්ණ ත්‍රිකෝණයම අපේ පාරිභෝගික අතිරික්තය. මොකද අපි ගෙවන්න කැමති උපරිම මිල P2. හැබැයි අපි කීයක්වත් ගෙවන්නේ නැහැ. Q2 ප්‍රමාණයම කීයක්වත් ගෙවන්නේ නැතුව ගන්නවා. එහෙනම් මේ සම්පූර්ණ ප්‍රමාණයම අපේ වාසිය අපේ අතිරික්තය. හරි. ඔන්න MCQ ටික ඉවරයි. මේකේ රචනා ප්‍රශ්න ටිකත් බලන්න. ඒක එච්චර අමාරු ඒවා නෑ. අර අපි කතා කරපු ප්‍රශ්න ටිකම තමයි ආය ආය දාලා තියෙන්නේ. සැපයුම් නීතිය නිර්වචනය කරන්න, වැඩි වන ආන්තික පිරිවැය ආන්තික පිරිවැය නීතිය බලපාන ආකාරය පැහැදිලි කරන්න. හරි. ඒ කියන්නේ සැපයුම් නීතියට අදාළ කොටස් දෙකක් කිව්වනේ ආවස්තික පිරිවැයයි ලාභයයි කියලා. ඔන්න ඕකේ ආවස්තික පිරිවැය කියන එක පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඕවා අපි කතා කරපු දේවල්. මේකත් එහෙමමයි. වෙනසක් නෑ. මේ ටිකට උත්තර ලියන්න. මම දන්නවා ඔයාලා කොහොමද උත්තර ලියන්නේ නැහැ කියලා. එහෙම ඉන්න එපා. හරිද? අපරාධේ. ලියන්න ඒ නිසා. හරි. එහෙනම් good night හැමෝටම. අපි ඊගාව සතියේ කතා කරලා ඊට පස්සේ මේක ඉවර කරමු. ඊට පස්සේ මම අලුත් ටියුට් එක දෙන්නම් වර්ක්බුක් එක. ඒකේ මං හිතන්නේ ඉන්නේ පේපර් විදිහටම දෙන්න. හරි. එහෙනම් good night හැමෝටම.